අවසානයේදී ප්‍රතිඵල එන්නේ තමන්ගේ දැනුමට. හරි ඒකෙන්ද නිවර්තිව කරන්න මම ඒවා කතා කරන්නේ නැහැ. ඒවා කතා කරන්න ගියොත් අපි සවුත් වෙනවා. හරි දැන් මුදුගලස දන්නවනේ ඒගොල්ලෝනේ. දිනේෂ් මුදුගල දන්නවනේ. මාරයිනේ බං. මාර ආදරණීය ගුරුවරයෙක් නේද? මාර ආදරේ බණ පිළිතෙද කියලා නගමන්නේ හැප්පිලා තියෙන්නේ. නේද? පින් වල ආනිසංස හින්දා තේරිලා. මාර ෂෝක්. එරුමන්න ඒවා කළු චරිත. ඒවා සුචරිත නෙමෙයි. ඒකට අපි පැහැදිලි කරන්න ගියොත් අපි සවුත් වෙනවා. සවුත් වෙන බැයියේ කරුණාබර හදවත් තියෙන මිනිස්සු සොලා වගේ ගල හදලා දෙන කිසිම ආදරයක් නැති පරේක් විවේචනය කරනවා. බලපන්. එහෙමනේ වෙන්නේ. නේද? එතකොට අපි තමයි කළු චරිත වලටපත් වෙන්නේ. ඉතින් එයාගේ ගුරුවරයෙක් හිටියා, එයාගේ ගුරුවරයෙක් හිටියා මට මතක නැහැ කෙමිස්ට්‍රි ගුරුවරයෙක්. මේ පණමයි කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා පන්තියට ඇවිල්ලා ළමයින්ව පැය භාගයක් භාවනා කරවලු. හරි? ගුරුවරයා සුදු රෙද්දක් දාලා ස්ටේජ් එකේ භාවනා කරනවා. ඇවිල්ලා භාවනා කරනවා. හරි? ළමයිනුත් භාවනා කරනවා. මේ කුණාගල පන්තියක්. මාර ගුරුවරුනේ බලවම ආධ්‍යාත්මික සුවේ ළමයින්ට දෙන විදිය නේද? එතමන්න පන්තියේ ළමයි 9 දෙනෙක්ට ළමයි හම්බෙලා දිනුවා. ගෑනු ළමයි 9 දෙනෙක් පිළිවෙලට ළමයි ඉන්නේ. හරි? නැත්තම් සිතිසාරවල ගාල්ල හැපෙච්ච කපුව වගේ දන්නෙත් නෑ පිළිවෙලමත් එක්ක. හරිද? මේ අපි හොඳටම දන්නවා ඒක. හොඳටම දන්නවා. එතකොට එහෙමයි චරිත පන්තිවල භාවනා කරලා මරුළු දෙගොල්ලෝ පන්තිවල කෙල්ලෝ මෙහෙණින් වහන්සේලා වෙලා තිනවා. ඔව් ඇත්ත. මම දන්න මම හොඳට දුරන ගෑනු ළමෙක් හිටියා මේ කොහෙද ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ කරපු. එයාගේ නංගි මහන වුණා. මොකද අරයාගේ පන්ති ගිහිල්ලා මේ ආධ්‍යාත්මික මුසු වෙලෙවිලා. එහෙම එහෙම මම නම කිව්වොත් සමහර නෑනේ. මේ එහෙමයි. ඒකින්ද මේ අපිට ඇස් වලට පේන හැමදේම පරම සත්‍ය නෙමෙයි. හරි? ඇස් වලට පේන හැමදේම පරම සත්‍ය නෙමෙයි. අපි සමහර තව බයොලොජි කරන ගුරුවරයෙක් හිටියා තාමත් ක්ලාස් කරනවා මම දැන් ගාල්ල මාතර පැත්තේ ඒත් එහෙමයි. ඒ කියන්නේ අමුතු මානසික රෝගියෙක් මේ පන්තිට ඇවිල්ලා හයි බ්‍රීෆ් කේස් එක තියලා මේ වේදනාව තියෙන්නේ ඒක අරගෙන බ්‍රීෆ් කේස් උඩින් තියෙනවා. ඒක ළමයි හිතන්නේ අමරු මාර ඩොක්ටර් කෙනෙක් කියලා. තේරුම්ගන්න යුනිවර්සිටි වල ගිහිල්ලා නැහැ. එයාට රඟපාන හරිදලා අපේ සර් ඩොක්ටර්නේ. ඩොක්ටර් කියලා හිතන් ඉන්නේ. එහෙනම් මේක හරි අමුතු මේකට හේතුව ප්‍රමිතියක් නැතිකම. ප්‍රමිතියක් නැහැ මේකට. දැන් YouTube channel වලට ප්‍රමිතියක් තියනවද? ප්‍රමිතියක් නැහැ. ඒකින්ද ඒවේ බලන්නේ කවුරුත් නැහනේ. අපේ රටවල් තව තාම ඉන්නේ ගල් යුගයේ. දියුණු ලෝකෙක ගල් යුගයේ අපි ඉන්නේ.